ආයුබෝවන් සුබ දවසක්. එහෙනම් නැවතත් පිළිගන්නවා ගයියත් එක්ක රෝන්දේ channel එකට. කාලයකට පස්සේ ඉතින් ඔන්න වීඩියෝ එකක් අරන් ආවා ආයෙමත්. මම හිතන්නේ මාස දෙකකටත් වැඩි වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් වැඩත් එක්ක බිසි වෙලා කොහෙවත් ය아가න්නත් වෙලාවක් නැතුව හිටියේ. ඉතින් ඉඳලා හොඳ වීඩියෝස් ටිකක් අරන් එන්න හිතනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද? අපි මේ ඉන්නේ බාලි ඉන්දෝනේසියාවල. ඉතින් අපි ආවේ ඇත්තටම පෙරේදා රෑ තමයි අපි මෙහෙට ආවේ. මම හිතන්නේ රෑ 10 ගානකට විතර තමයි බැස්සේ. ඉතින් එයාපෝට් එකෙන් ක්ලියර් කරගෙන අපි ඉන්න තැනට එනකොට මම හිතන්නේ අපි පාන්දර 12ත් පහු වෙලා තිබ්බා. ඉතින් අපි ඒ ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා වොෂ් එකක් දාලා පොඩ්ඩක් පූල් එකේ බැහැලා ඉඳලා රිලැක්ස් වෙලා එමිට නිදා ගන්න ගිහිල්ලා ඉතින් ඊයේ දවස් අපි මොකුත් කරේ නැහැ වැඩිය. මොකද කට්ටියටම ගමන් මහන්සිය තිබ්බා. ඉතින් අද තමයි අපේ පළවෙනි දවස බාලි වල පොඩ්ඩක් එළියට ගිහිල්ලා රවුමක් දාන. ඉතින් අපි කට්ටිය කියලා කියමු කවුද මාත් එක්ක මේ ගමන ආවේ? මාත් එක්ක මේ ගමන ඇවිල්ලා ඉන්නවා සූටි. හයි. හයි. අම්මත් ඉන්නවා අප්පච්චිත් ඉන්නවා තුලෙන්. ඉතින් අපි මේ නැවතිලා ඉන්නේ සනූර් කියන හරිය තමයි මේ දවස් ටිකේ නැවතිලා ඉන්නේ. ඉතින් අපි දැන් එළියට යන්නේ උනට මම ටක් ගාලා ඔයාලට පොඩ්ඩක් වටේට පෙන්නන්නම් අපි ඉන්න තැන. ඉතින් මෙන්න මේක තමයි අපේ මේ දවස් ටිකට නවාතැන. ඉතින් මේ තැනේ නම තමයි නිව් ට්‍රොපිකල් ගාඩන් විලා. ඉතින් මේකේ තියෙනවා බෙඩ්රූම්ස් 3ක්. 1යි 2යි 3යි කිචන්ස් 2ක් තියෙනවා. එතන එකයි මෙතන එකයි. මෙතනින් පටන් ගන්නම්කෝ එන. එන්න මේ වගේ පොඩි කිචන් එකක් තියෙනවා. සින්ක් එකක් තියෙනවා, කුක් টොප් එකක් තියෙනවා. අපි මේක යන්නම් පාවිච්චි කරේ නැහැ. මෙතන පොඩි ඩයිනින් ටේබල් එකකුත් තියෙනවා. ඉතින් මේක තමයි පළවෙනි බෙඩ්රූම් එක. ලස්සන හොඳ ඉඩකට තියෙන හොඳ බෙඩ්රූම් එකක් තියෙනවා. එතන චූටි ටේබල් එකකුත් තියෙනවා. ඒත් එක්කම ඇඳුම් දාගන්න, වේබඩු දාගන්න පොඩි කබඩ් එකක්, ඩ්‍රෝවර්ස් ටිකක් එක්ක. ඊළඟට මෙතනින් ගියපුවාම තියෙනවා බාත්රූම්ස්. ඉතින් ක්ලීන් ටයිඩි බාත්රූම්ස් තියෙන්නේ. ෂවර් එක තියෙනවා, ටොයිලට් එක තියෙනවා මෙතන. ඉතින් ඕක තමයි පළවෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ වගේ බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. තුනම එක වගේ. තුනේම ඇටච් බාත්රූම්ස් තියෙනවා. එතකොට නැති අපි 4 දෙනෙක් ඉතින් ෆැමිලි එකේ. ඒ වුණාට 6 දෙනෙකුට වගේ වුණත් මෙතන ඉන්න පුළුවන් ඇවිල්ලා. මොකද බෙඩ්රූම්ස් 3ක් තියෙන නිසා. මම පෙන්නන්නම් අනිත් කිචන් එක. ඉතින් මෙතන තමයි කිචන් එක තියෙන්නේ අනිත් එක. ඉතින් මේක තමයි අපි පාවිච්චි කරේ. මෙතනත් ඒ වගේම පොඩි අයිලන්ඩ් එකක් තියෙනවා. කුක් টොප් එකයි සින්ක් එකයි. කට්ලරීස් පිඟන් කෝප්ප ඒවත් දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ පොඩි ෆ්‍රිජ් එකකුත් තියෙනවා මෙතන. ඕක තමයි ඉතින් තැනේ වටපිටාව. ඒත් එක්ක ඉතින් මෙතන තියෙන හයිලයිටින්ග්ම දේ තමයි අපිටම කියලා තියෙන අපේ ප්‍රයිවට් පූල් එක. ඉතින් අපි පෙරේද ආපු වෙලාවේ ඉඳන් මේ වෙනකන් අපි මං හිතන්නේ අපි වැඩි හරියක් වෙලා ගත කරේ මේක ඇතුලේ. එතන චූටි රික්ලයිනර්ස් දෙකකුත් තියෙනවා. බුන්කිත් ඉන්නවනේ කියන්න අමතකුණානේ. Hi. Hey. Hi, how are you? How are you? කොහෙද යන්නේ? Beach කියන්නේ. ඔයා කොහෙද යන්නේ? Hi, beach. Beach? No. එහෙනම් කොහෙද යන්නේ ලැස්තිලා ඉන්නේ? It's racing. ඉතින් මෙතන චූටි එළිය කෑල්ලක් තියෙනවා. මෙතන කට්ටියට ඉඳන් ඉන්න පොඩ්ඩක් චටක් දාන්න ඕන හරි. රිලැක්ස් එකේ ඉන්න මෙතන කෑල්ලකුත් තියෙනවා. ඉතින් ඕක තමයි අපි ඉන්න තැන. ඉතින් අපි සනූර් වල නැවතිලා ඉන්නවා දවස් 4ක්.
ඉතින් අද අපේ දෙවෙනි දවස මම හිතන්නේ නේද? ඔව් දෙවෙනි දවස. ඊයේ රෑ හිටියා. ඉතින් අද අපේ දෙවෙනි නයිට් එක. හෙටයි අනිද්දායි මෙහි ඉඳලා ඊට පස්සේ අපි යනවා ඌබුඩ් වලට තව නයිට්ස් 6කට. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් බලමු. අද තමයි අපි පළවෙනි දවසේ එළියට යන්නේ බාලි වල රවුමක් දාලා එන්න. ඉතින් යමු එහෙනම් අපිත් එක්ක. යන්නේ කොහෙද? අපි අද යන්නේ බීච් එකකට. බීච් එක ගාවට ගිහිල්ලා බීච් එක මොකද්ද? එතන නම් මොකද්ද විස්තරය කියන්නම්. ඉතින් අපි එහෙනම් යමු. අපි අපිටම කියලා කියන්නේ අපි ටුවර් ගයිඩ් කෙනෙක් එක් වගේ ඩ්‍රයිවර් කෙනෙකුත් අපිටම හම්බුණා. ඉතින් අපි ඒක මෙහෙට එන්න කලින්ම කතා කරලා බුක් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ඉන්න දවස් ටිකට එයත් එක තමයි ඉතින් අපිට යන එන ගමන් හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නවා අපි එක්කන් යන්න. ඉතින් යාවත් හම්බෙලා එහෙනම් අපි යන් බීච් එකට. ඉතින් තව විශේෂ පොඩි දෙයක් තියෙනවා මෙන්න මේක. මේ හැම ගෙදරක් ඉස්සරහම හැම කඩයක් ඉස්සරහම හැම තැනකම වගේ ඕක ඉස්සරහින් තියලා තියෙන ඒකේ තියෙන්නේ මල් ಜಾති වගේ කුයි හඳුන් කූරු බත් ඒ වගේ පොඩි පොඩි රිලිජියස් ඔෆරින්ග්ස් වගේ. ඉතින් මෙයාලා කියන විදිහට ඒක තියෙන්නේ කියන්නේ අපි ওই ගෙදර පහන් තියලා මේ හඳුන් කූරු පත්තු කරලා අපි කරනවා වගේම තමයි මෙයාලගෙත් ඒක ට්‍රැඩිෂන් එකක් විදිහට. ඒ කියන්නේ හැමදාම උදේට ගේ ඉස්සරහා තමන්ගේ වැඩ කරන තැන ඉස්සරහා ෂොප් එකක් වෙන්න පුළුවන්, රෙස්ටොරන්ට් එකක් වෙන්න පුළුවන්, හැම තැනකම ඉස්සරහා ওই විදිහට ඔෆරින්ග්ස් තියලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වාසනාව සහ ආරක්ෂාව ඒ වගේ දේවල් ලබා ගැනීම පිණිස තමයි ඉතින් ඒ වගේ දෙයක් කරන්නේ. ඉතින් ඔයගේ තමයි ඉතින් එක එක තැන් වලට ආවෙන එක එක ට්‍රැඩිෂන් තියෙනවා. ඉතින් ඔන්න එහෙනම් අපි ගමන පිටත් වෙනවා. පිටිපස්සේ කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ අර කිව්වත් වගේ තංජොන් මෙනෝවා කියන බීච් එකට. ඉතින් එතන ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ පොඩි වෝටර් ඇක්ටිවිටීස් වගේ. මොනවද කරන්න තියෙන්නේ කියලා එතනට ගිහිල්ලාම අපි බලමු. ඉතින් මම ඔයාලට අඳුන්වලා දෙන්නම් මෙන්න මෙයා. This is Mang. He's gonna be our guide for the trip while we are in Bali. Morning. So yeah, ඉතින් එයා තමයි අපිව මේ දවස් ටිකේ බලාගන්නේ සහ අපිව යන ගමන් ටික එක්කන් යන්නේ. රට ගැන පොඩ්ඩක් කියනවා නම් ඉතින් ගොඩක් ලංකාවට සමාන රටක්. ඉතින් එළියට බැස්සාමත් පාරවල් විශේෂයෙන්ම වෙදර් එක ක්ලයිමට් එක එහෙම ගොඩක් ලංකාවට සමානයි. ඒ කියන්නේ ගොඩක් හියුමිඩ් ප්‍රශ්නේ තියෙන ක්ලයිමට් එකක් තියෙන්නේ. පාරවලුත් ලංකාවට ගොඩක් සමානයි කියලා හිතනවා. ඉතින් අපිට දැක්කම ඔයාලා ඉතලා බලන්න මොකද ඔයාලට හිතෙන්නේ කියලා වීඩියෝ එක දැක්කම. ඉතින් අපි මම දැන් පොඩි වෙලාවක් යනවා යන්න එතනට. එහෙනම් ඉතින් එතනට ගිහිල්ලා හම්බෙමු. තව දෙයක් ඉතින් මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ගත්තාම ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඉතින් අපි මේ වගේ කෙනෙක් එක්ක එයාව අරගෙන ඉතින් එයා අපිට ටුවර් ගයිඩ් කෙනෙක් විදියටත් ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් දෙපැත්තටම යත් එක්ක ඒකට එයාගේ වාහනේ අයලවන්නේ අපිට තීර නැගලා යන්න විතරයි. ඉතින් ඒක ඔප්ෂන් එකක්. අනිත් එක ඔයාලටත් වාහනයක් රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් කාර් එකක් හරි මොකක් හරි රෙන්ට් එකට ගන්න පුළුවන් Tamanට ඩ්‍රයිව් කරන් යන්න. ඊට අමතරව මෙහි හුඟක් ටූරිස්ට්ලා කරන දෙයක් තමයි ස්කූටර් එකක් ගන්නවා. ඉතින් මේ පාර වැඩි හරියක්ම තියෙන ස්කූටර් එකක් රෙන්ට් එකකට අරගෙන ඉතින් Tamanට කැමති විදිහකට ඕන දිහාවක යන්න එන්න පුළුවන්. ඒකට හැබැයි ස්කූටර් එකක් ගන්නවා නම් ඔයාලගේ කොහෙන් හරි ලංකාවේ ඉඳන් නම් හෝ නිව්සීලන්තේ ඉඳන් නම් එන්නේ ඩ්‍රයිවර්ස් ලයිසන් එකේ බයික් ලයිසන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ රෙන්ට් එකට දෙන්නේ නැහැ බයි ස්කූටර් එක. ඊට අමතරව ටැක්සි සර්විස් තියෙනවා. ඉතින් ඔය මොකුත්ම නැතුව තමන්ගේ නිදහසේ යන්න ඕන නම් ඉතින් ටැක්සි එකක් බුක් කරගෙන යන්නත් පුළුවන්. ඉතින් Uber තියෙනවා, තව ඇප් එකක් තියෙනවා මෙහි. ඒ වගේම ඉතින් ඒක පාවිච්චි කරලා යන්නත් පුළුවන්. ඉතින් ওই ටික තමයි මෙහි ට්‍රාන්ස්පෝර්ටේෂන් විදිහට තියෙන්නේ. ඔය ඉතින් පබ්ලික් බස් සර්විස් එකකුත් තියෙනවලු. හැබැයි ගොඩක් හැවෙන්නේ නැහැ වගේ තමයි කියන්නේ. කියන්නේ ගොඩක් දැන් මම මේ ඇවිල්ලා
ඊයේ දවසේ පොඩ්ඩක් හිටමෙන්න ගියා. දැන් අදත් මේ වෙනකන් තාම එක බස් එකක්වත් දැක්කේ නැහැ පාරේ යනවා. ඉතින් මෙහි හුඟක් අය මෙහි ඉන්න ලෝකල්ස්ලත් වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඉතින් ස්කූටර්ස්. පයින් යනවත් දැකලා තියෙන එහෙනම අඩුයි. ඉතින් වැඩි ඔක්කොමලා වගේ යන්නේ ස්කූටර් එකෙන්ම තමයි. ඉතින් ස්කූටර්ස් තියෙනවා ගොඩක්. ඉතින් මෙහෙට ඇවිල්ලා කවුරු හරි ස්කූටර් එකක් රෙන්ට් කරගෙන ස්කූටර් එකක් පදිනවා නම් ගොඩාක් පරිස්සම් වෙන්නත් ඕනේ. මොකද ට්‍රැෆික් එකත් එක්ක අර මං කිව්වත් වගේ ඉතින් ලංකාවේ ඩ්‍රයිවිං වගේ තමයි ඉතින් මෙහෙ. ඉතින් අසෙන් පස්සෙන් රිංගලා එහෙන් මෙහෙන් යන්න තමයි තියෙන්නේ. ඉතින් දවස් දෙකක් මම හිතන්නේ ආවෙලා පැදලා මේ පුරුදුනාට පස්සේ ඒක සෙට් වෙනවා. ඒ වුණාට ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තෙන් ඉතින් ඕක තමයි කතන්දරේ. ඒ යන ගමන් මග නැවත්තලා මේ දැක්කා තැඹිලි තියෙනවා. පොඩි තැඹිලි කඩයක් තිබ්බා. තැඹිලි කඩේ නැවත්තුවා තැඹිලියක් බීලා. කැඹිලි නෙමෙයි මොනවද? කුරුම්බා. හා ඩාන් වෙනවා ඩීන් වෙනවා එහෙම තමයි. තැඹිලි නෙමෙයි කුරුම්බා. Ada bungki lagi di lada. No. Take that. Yeah. Say thank you. Thank you. You're welcome. Yummy? No? Yeah. Yummy? Yeah. So sweet though. අම්මට සිරියන එකේ සයිස් එක දැක්කා. වේලක් විතර කවර් වෙනවා මේක බිව්වන. අම්මේ. දවල්ට කන්න ඕනේ නෑ වගේ මේක බිව්වට පස්සේ. අම්බෝ ඒක නම් පිස්සුවා. බුරිය උල්ලෙන්නම කෑවා ඒක. මොකදත්? බඩ උල්ලෙන්න. දැන් ඉතින් යන් ආපු ගමන. අපි මේ යන්න කියපු තැනට ගිහිල්ලත් ආයේ හරවගෙනත් ආයේ මෙතෙන්ට මේ කුරුම්බ බීලා යන්න. අම්මා. Bye bye. Malam lagi ya? Hah? Malam lagi. මොකද නෑ. thank you. Cenderung nggak lihat? Ya, pasang gini. Next ikutin. Okay, this way. Okay, thank Follow the man. Good morning. Good morning. Please, how are you? ඉතින් මෙතන තියෙනවා ಜಾති ගොඩක් කරන්න. පැරසයිලින් තියෙනවා, ස්කූබා ඩයිවිං, ජෙට් ස්කී, ෆ්ලයි බෝඩින්, ස්පීඩ් බෝට්, ඕෂන් වෝකර්, ඒ වගේ මම ඇක්ටිවිටීස් 16ක් 18ක් විතර තියෙන ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. මෙතන තියෙනවා ඇක්ටිවිටීස් එකේ ප්‍රයිසස් ටිකක්. ඉතින් මෙතන පොඩි ස්ටේට්මන්ට් ලෙටර් එකක් තියෙනවා. ඉතින් මේක ඉන්ෂුරන්ස් එකට. ඉතින් මේකේ තියෙන ඉතින් ඉන්ෂුරන්ස් එකේ ඉතින් මේකේ මොනවා හරි වෙලා මැරුණොත් තනම්මනම් වෙලා ඉතින් මිලියන 10ක්ද කොහෙද තියෙනවා. ඩිසේබිලිටි වල මිලියන 10යි. මෙඩිකල් එක්ස්පෙන්ස් වලට මිලියන 70යි. ඔහොම ගණන් තියෙනවා. ඉතින් ඒක තමයි මේකෙන් මේ සයින් කරලා දෙන්නේ. ඉතින් එහෙම මොකුත් කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් හැමදේම ඉතින් ඒ වගේ තමයි. ඉතින් කොහි ගියත් අර සේෆ්ටි එකට ඉතින් ඒක බලනවනේ. ඉතින් ඔක්කොම දෙයාවල් ලාස්ටි කරලා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි තෝරගත්තේ ඇක්ටිවිටීස් වලට බනානා බෝට් එකයි, ජෙට් ස්කී එකයි සහ ග්ලාස් බොටම් බෝට් එකත් එක්ක ටර්ටල් අයිලන්ඩ් ටුවර් කියන එක.
ඉස්සෙල්ලාම බනානා බෝට් එක තමයි කරන්න යන්නේ. අපි ඉතින් ගොඩක් එක්ස්ට්‍රීම් ඇක්ටිවිටි තෝරගත්තේ නෑ පොඩි මේ බූෂිත් ඉන්න නිසා. ඉතින් බනානා බෝට් එක අවුරුදු 3න් ඉහළ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සෙල්ලා මේක තෝරගත්තා. මේ බෝට්ටුවෙන් තමයි දැන් යන්නේ අපිව. බනානා බෝට් එකේ රයිඩ් එක නම් ඉවරයි. සුපිරි ගමන ඒක ආතල්ලේ කට්ටියම ගිහිල්ලා ආවා. මුන් කියන සුපිරි මාතල්ලයක් ගත්තා ඒකේ. ඊළඟට මම හිතන්නේ අපිට තියෙන්නේ අපේ ජෙට් ස්කී රයිඩ් එක. අපේ නඩේගුරා එනකන් ඉන්න ඕනේ. නඩේගුරා ආවට පස්සේ තමයි යන්න වෙන්නේ. Hello. පළවෙනි ඇක්ටිවිටිස් දෙක ඉවරයි. බනානා බෝට් එකයි ජෙට් ස්කී එකයි. ඉතින් හොඳ ආතල්ලයක් ගත්තා ඒ දෙකේ. ඊළඟට අපිට යන්න තියෙන්නේ ග්ලාස් බෝට් එක නැගලා ටර්ටල්ස්ලා බලන්න. ටර්ටල් අයිලන්ඩ් එකේ ටුවර් එක. ඉතින් ඒකටත් කට්ටියටම යන්න පුළුවන්. අපි දැන් අවශ්‍ය කරන වරු ටික ගත්තා. ඔක්කොම ගෙනියන්න ඕනේ. අවශ්‍ය කරන ටික අරගෙන දැන් බෝට් එක ගාවට යන්න යනවා. ඔන්නේ නම් අපි ග්ලාස් බෝට් එකට නැග්ගා.
දාලා ඉවරයි. දැන් ආපහු බෝට් එකේම අපි නැග්ග තැනට යන්න තියෙන්නේ. ඉතින් එතනින් මේ ටුවර් එක ඉවරයි. ඉතින් ඊළඟට මං හිතන්නේ අපිට ඊළඟට මම හිතන්නේ අපි දවල්ට මොනාරි කාලයට එනනම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා අපි ආපහු ගොඩට ගිහිල්ලා දවල්ට මොනාරි කාලා මම හිතන්නේ අපිට තව එක බීච් එකකට යන්න තියෙනවා. ඒකට යන් ඊට පස්සේ එනං මොනාරි අන්න ගිහිල්ලා එතනදී අපි ඔන්න එනං අපේ වෝටර් ඇක්ටිවිටීස් ටික ඉවරයි. ඉතින් කට්ටියට බඩත් ගිනි රස්නේ අවුවෙත් ඉදලා නිසා එතන මෙහා පැත්තේ තියෙනවා පොඩි රිසෝට් එකක් සන් ඇන්ඩ් සෑන් කියලා. ඉතින් අපි ඒකට ආවා අපේ දිවා ආහාර භෝජනය ලබා ගැනීම සඳහා. කැම ටික නම් ඕඩර් කරා. කැම ටික පෙන්නන්නම් කැම ටික ආවට පස්සේ. ඉතින් වැඩි කවුරුත් සෙනග නැහැ. ඔබ තමයි අපේ view එක. ඔය කැලේ තමයි අපි වෝටර් ඇක්ටිවිටීස් ටික කරේ. වෝටර් ඇක්ටිවිටීස් ගැන පොඩියට දෙයක් කියනවා නම් මම අර කලින් දාපු ටික තමයි තියෙන ඇක්ටිවිටීස් ටික සහ ප්‍රයිසස් ටික. ඉතින් අපිට කැමති එකක් කැමති විදිහට සිලෙක්ට් කරලා ඉතින් ඔක්කොම කරන්න ඕන ඔක්කොම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමති ටික එකක් හෝ දෙකක් හෝ කැමති ගාණක් සිලෙක්ට් කරලා ඒ ටික කරන්නත් පුළුවන්. ඉතින් අද අපි කරන්න තෝරගෙන තිබ්බේ බනානා බෝට් රයිඩ් එකයි ජෙට් ස්කී එකයි ග්ලාස් වෝටර් බෝට් එකේ ටර්ටල් අයිලන්ඩ් ටුවර් එක. ඉතින් ඒ තුන විතරයි අපි අද තෝරගත්තේ. ඉතින් අපිට ඒ තුනට ගියා බාලි රුපියා මිලියන 5යි ගන්න. මිලියන 5ක් මං හිතන්නේ. එතකොට නිව්සීලන්ඩ් ඩොලර්ස් වලින් බැලුවොත් ඒක ඩොලර් 505ක් වගේ තමයි ඒ ඇක්ටිවිටීස් ටිකට ගියේ. Nasi goreng Sun and Sand, please, sir. පළවෙනි ගෑම ආවදී. මේක මේගොල්ලෝගේ සිග්නේචර් නාසි ගොරන් එක. ඒකේ නාසි ගොරන් රයිස් එකත් එක්ක බිත්තරේකුත් තියෙනවා, චිලි පේස්ට් එකකුත් තියෙනවා. චිකන් කෙබාබ් එකක් තියෙනවා. අනිත් කෙබාබ් එක බුන් කිස්සුවා. පපඩන් තියෙනවා මේ බුන්කි පපඩ. අපි මෙයාලගේ ලෝකල් බියර් එකක් ගත්තේ. cheers. ජය. ඊළඟට අපි ඕඩර් කරා බටර් චිකන් එකක් එක්ක ප්ලේන් රයිස්. ඒත් එක්කම තියෙනවා බටර් ගාලික් නාන්. ඔන්න නම් අපි දිවා ආහාරය අරන් ඉවරයි දැන්. කැම ටික නම් සුපිරියටම තිබ්බා. අපිට කෑම වල බිල ඇවිල්ලා තිබ්බා 1,05,000 ගාණක් රුපියා. එතකොට ඒක නිව්සීලන්ඩ් ඩොලර්ස් වලට කන්වර්ට් කරපුවාම එන්නේ ඩොලර් 101.7 ගාණක් වගේ. ඉතින් ඕක තමයි මෙතන සත්‍යේ. එහෙනම් අපි ආපහු වාහනේට යනවා. ගිහිල්ලා අපේ ගයිඩ් එක කතා කරලා බලනවා මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා බලලා එහෙනම් ඊළඟ තැනදී ආයෙ හම්බෙමු. ඔන්න එහෙනම් අපි අපේ ඊළඟ බීච් එකට ආවා. මේක ඇවිල්ලා මොකද්ද බීච් එක? ඈ? මොකද්ද නම බීච් එක? Water. හණ්ඩාව. හණ්ඩාව බීච්. What's a beach? හණ්ඩ බීච්. Whoa. හණ්ඩාව. Okay, that's it. ඉතින් අපි මේකට පොඩ්ඩක් ඇවිල්ලා නාන්න පුළුවන් නම් බහැලා නාලා Wow. ඊට පස්සේ බලනවා අපිට අර උණුවටු ටෙම්පල් එකට යන්න වෙලා තියෙයිද කියලා. හොප්ෆුලි වෙලා තිබ්බොත් එතනට ගිහිල්ලා එනවා. බලමු ඉතින්.
එහෙනම් අපි ආවා පණ්ඩාව බීච් එකට. වැල්ල නම් ටිකක් සැරයි. කට්ටිය එහෙනම් ඔන්න පණ්ඩාව බීච් එකේ බැහැලා නාලා වැලි කාලා ඉන්නේ. ඇඳුම් අස්සේ හැමතැනම වැලි. මේ මෙතන ඉතින් හරියට නාගන්න තැන නැහැ. උනාට පොඩ්ඩක් එහෙම මේ හොස් එකක් දාගෙන මාරුවක් දාගත්තා. අපි දැන් යන්න ඕනේ. අපව මෙතන චුට්ටක් ඇවිදන් යන්න ඕනේ මේ අපේ වාහනේ ගාවට. ගිහිල්ලා අපිට යන්න තියෙනවා උණුවටු ටෙම්පල් එකට. ඉතින් එතන මං හිතන්නේ පොඩි කල්චරල් ඩාන්ස් එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සෙල්ලානේ. ඉතින් දැන් කට්ටියම ලෑස්ති. වැස්සක් එන්නත් වගේ තියෙනවා අහස පොඩ්ඩක් මේ. කළු කරගෙන එනවා. ඒ නිසා පිටක් ගාලා වාහනේ ගාවට යන් එන්න. එහෙනම් උණුවටු ටෙම්පල් එකේදී ආය හම්බෙමු. ඔන්න එහෙනම් අපි උළුවටු ටෙම්පල් එකට ආවා. එනුයි වාහනේ පාකින් එකට දැම්මේ. පට්ට සෙනගක් ඉන්නවා මං හිතන්නේ. බලමු ඇතුළට ගිහිල්ලා අපිට මෙතන එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්නත් තියෙනවා. අපේ ගයිඩ් අයියා අපි එක්කන් යනවා බලමු මොකද වෙන්නේ කියලා. ඩාන්ස් බලන්න ඇවිල්ලා තුන්ගිනම් බුදි. එන්ට්‍රන්ස් ටිකට් එක ගත්තා. අපේ ගයිඩ් අයියා දීුවා අපිට ෂෝ එකේ ටිකට් ටික අල්ලගන්න බලන්න. අපි දැන් යම් බලන්න ඇතුළට. අපි දැන් ටෙම්පල් එකේ උඩටම ආවා. ඉතින් මේ කැලේ තමයි ටෙම්පල් ඒරියා එක. මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ මේන් ටෙම්පල් එක. හැබැයි එතන අපිට යන්න බෑ. වර්ෂිප් කරන අයට විතරයි යන්න පුළුවන් එතනට. මේ පැත්තේ ටෙම්පල් ඒරියා එකක් තියෙනවා. මේ පැත්තේ ටෙම්පල් ඒරියා එක තියෙනවා. මෙතනත් ඒ වගේම තමයි. ඇතුළට යන්න බෑ. වර්ෂිපින් කට්ටියට විතරයි යන්න පුළුවන්. මෙතන අනිත් කතන්දරේ තමයි මෙන්න මේ වටේ ඉන්න අයවලා ටික. වඳුරු ටික පොඩ්ඩක් භයානකයි. මේ කට්ටියට පොඩ්ඩක් ඇටැක් කරනවා. කන්නාඩි, සෙරප්පු, තොප්පි. අර වෙනවද දන්නේ එකිනෙක තොප්පියකට වැඩේ දීලා ඔල්රෙඩි. මම දැක්ක අර පැත්තේ කෙනෙක් සන්ග්ලාස් දෙකකුත් දාගෙන කරකිනවා. අපි මේ මෙතනින් උඩට එන්න කලින් ඒත් සුද්ධියක්ගේ සරප්පුව කඩාගෙන අරන් යන්නේ. ඉතින් මේ හරි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මට පිටව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙන මට පිටාවේ පොඩි රවුමක් දාලා බලමු. පට්ටම ලස්සනක් තියෙනවා. Indian Ocean, eh? ये आपको हमको
එහෙනම් බාලිවල පළවෙනි ඩේ අවුට් එකේ නිමාව. ඉතින් අද අපි සුපිරි දවසක් ගත කරා. අපි ඉස්සෙල්ලම වෝටර් ස්පෝර්ට්ස් වලට ගියා. ජෙට් ස්කී පැදලා, ටර්ටල්ස්ලා බලලා, බනානා බෝට් පැදලා, ඊට පස්සේ හොඳ ලන්ච් එකක් අරගෙන තව බීච් එකකටත් ගිහිල්ලා නාලා අන්තිමට උණුමටු ටෙම්පල් එකටත් ගියා. ඉතින් මේක ඉතින් පළවෙනි දවස් අපි එළියට ගියපු. ඉතින් තව දවස් කීපයක්ම තියෙනවා අපිට ගත කරන්න බාලිවල. ඉතින් ඒක නිසා අපි බලමු තව ලස්සන තැන් ටිකක් බලන්න. ඉතින් දවසේ සාරාංශයක් ලෙස ඉතින් අපි ඇවිල්ලා ගමන් මහන්සියත් නිවෙන්නේ කියලා අපේ ඉතින් අහිංසක ප්‍රයිවට් පූල් එකට බැහැලා හීනියට මොන හරි සම්පාදන් වෙලා හීනියට කිව්වට එතන පොඩ්ඩක් වැඩිපුර දේවල් තියෙනවා වැඩි හිතන්න එපා. රෑ නින්දට යන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. ඕක තමයි ඉතින් කතන්දරේ. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිටියානම් බොහොමත්ම ස්තුතියි. ඉතින් කාලයකට පස්සේ ඔන්න වීඩියෝ එකක් අරන් ආවා ගයියේ. ඉතින් මේ දවස් ටිකේ හිතනවා තව වීඩියෝ 4-5ක් අරන් එන්න ඔයාලට ඉස්සරහට බාලිවල. ඉතින් හැමදාමත් කියනවා වගේ අමතක කරන්න එපා ගයියත් එක්ක රෝන්දේ channel එක subscribe කරලා තියාගන්න. ඒත් එක්කම ගයියත් එක්ක රෝන්දේ Facebook, Instagram, TikTok accounts උත් follow කරලාම තියාගන්න. ඉතින් තවත් බාලිවල ලස්සන තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් වෙනකන් එහෙනම් කට්ටියටම ජය ප්‍රීතිය හා සතුට කිව්වා. එහෙනම් කොල්ලෝ අපි ගියා.